අදත් VG කාඩ් රිපෙයාරින් වීඩියෝ එකෙන් තමයි ආවේ. ඉතින් මේ කස්ටමර් මේ කාඩ් එක කම්ප්ලේන් එක නම් කරේ මේක no display කියලා. ඉතින් මේ කාඩ් එක තමයි GTX 1650 4GB කියන ගිගාබයිට් බෑන්ඩ් එක කාඩ් එකක්. ඔයාලා දකින්න ඉතින් කාඩ් එක මොන වගේ කන්ඩිෂන් එකක් තියෙන්නේ කියලා. ඉතින් හොඳටම ඩස්ට් එක කාඩ් එකේ. ඉතින් අපිට මේකට සර්විස් එකකුත් කරන්න වෙනවා. අපි සර්විස් එකත් ෆ්‍රී තමයි කොහොමත් කරන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහට වැරදි කොහොමද වෙන්නේ කියලා. මුලින්ම මේකේ no display එක පිස් කරගෙන ඉමු. ඔන්න ඉතින් guys ඔන්න ඔයාලට කිව්ව විදිහටම අපි මේ VG කාඩ් එකේ no display repair එක කරගෙන තියෙනවා. මේකේ කේස් එක ගලා තිබ්බේ මේකට අදාළ GPU power rail එක මිසින් වෙලා තිබ්බා. ඉතින් guys ඔන්න අපි ඒක repair එක කරගත්තා. ඔයාලා දකින්න ඇති 99% කාඩ් එකේ GPU එක ටෙස්ට් වෙනවා. ඒත් කාඩ් එක කිසිම අවුලක් නැතුව කාඩ් එක හොඳට වැඩ කරනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි මේකේ වැඩ ඔක්කොම ටික ඉවර කරාට පස්සේ ඔයාලා මේ දකින්නේ අපි මේ කස්ටමර්ට සියලුම අප්ඩේට් ඒ වගේම WhatsApp එකට කස්ටමර්ලාගේ හිටියේ නැති වුණාට මේ තියෙන සර්විස් කරාට පස්සේ ඔයාලට මතකද මේ කාඩ් එක මොන වගේ තිබ්බේ කියලා. ඉතින් brand new condition එකකම සර්විස් එක කළා කස්ටමර්ට අදාළ විදියට වැඩ ඔක්කොම ටික thermal paste එක W15WMK වගේ හොඳ වැලියු එකක් තියෙන paste එකක් දැම්මේ. එනත් මලකඩ ගාලා තිබ්බේ ඒවත් අපි මලකඩ ටික ඉවත් කරලා මේ වගේ වැඩේ සුපිරියටම කරලා දුන්නා. මෙන්න මේ විදිහට තමයි මේ කස්ටමර්ගේ VG repair එක අවසන් වුණේ. ඔයාලගෙත් VG card repairing තියෙනවා නම් laptop repairing තියෙනවා නම් gaming laptop ඊට පස්සේ ඒ වගේම desktop motherboard gaming desktop motherboard repairing තියෙනවා නම් ඔයාලා පුළුවන් දැන්ම අපිට contact කරගන්න. එහෙනම් අපි මේ වගේ repairing video එකක් හම්බෙමු. සුබ දවසක්.